ආයුබෝවන් මිත්‍රවරුනි ඔබ දන්නවා මම පෙර කරන ලද වීඩියෝ දෙක මගින් බැංකු පොලිය මත ඒ කියන්නේ ඔබ විසින් වාණිජ්‍ය බැංකු හෝ අනුමත මූල්‍ය ආයතන වෙත පවත්වා ගන්න ලබන ස්ථාවර තැන්පතු සහ ඉදිකිරීමේ තැන්පතු මත 10% බද්දක් 2025 අප්‍රේල් පළවන දින සිට රජය මගින් පනවනු ලැබුවා. එතකොට එම බද්ද අය කිරීම පිළිබඳවත් ඒ වගේම එම බද්දෙන් නිදහස් වීම සඳහා ඔබ කළ යුතු ස්වයං ප්‍රකාශන පිළිබඳවත් ඒ වගේම එම බද්ද නැවත රිෆන්ඩ් කර ගැනීම සඳහා නැත්නම් නැවත අය කර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දී ඇති අවස්ථාව පිළිබඳවත් මම පසුගිය වීඩියෝ දෙක මගින් සාකච්ඡා කරන්න ලැබුවා. ඉතින් මිත්‍රවරුනි එම වීඩියෝ දෙක මම පබ්ලිෂ් කිරීමෙන් අනතුරුව බොහෝ දෙනෙක්ට අහන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම මෙම බැංකු තැන්පතු මත අය කරන පොලිය මත අය කරනු ලබන 10% බද්ද නිදහස් කිරීම සඳහා කරනු ලබන ස්වයං ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නම් ඔබගේ ආදායම නැත්නම් ඔබගේ යම්කිසි taxeru වර්ෂය සඳහා ඔබගේ taxeru කළ හැකි ආදායම ලක්ෂ 18ට වඩා අඩු විය යුතුයි. ඉතින් බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ taxeru කළ හැකි ආදායම කියන කාරණය. ඒ වගේම කොහොමද මෙම taxeru කළ හැකි ආදායම ගණනය කරන්නේ කියන ගැටලුව බොහෝ පිරිසකට තිබෙනවා. ඉතින් මිත්‍රවරුනි මෙම වීඩියෝ තුලින් මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ යම්කිසි taxeru වර්ෂයක් සඳහා ඔබ දන්නවා taxeru වර්ෂයක් කියන්නේ යම්කිසි වර්ෂයක අප්‍රේල් මාස පළවෙනිදා සිට ඊළඟ වර්ෂයේ මාර්තු 31 දක්වා කාලය තමයි taxeru වර්ෂයක් කියලා කියන්නේ. එහෙමනම් එම taxeru වර්ෂය සඳහා යම්කිසි වාර්ෂික හෝ නිර්වාර්ෂික පුද්ගලයෙකුගේ taxeru කළක ආදායම කුමක්ද කියන කාරණය පැහැදිලි කර කිරීමටත් ඒ සඳහා යම්කිසි උදාහරණ කීපයක් දක්වමින් එය තවදුරටත් ඔබට අවබෝධ කර දීමයි මගේ මෙම වීඩියෝයේ අරමුණ වන්නේ. ඉතින් මිත්‍රවරුනි යම්කිසි පුද්ගලයෙකුගේ යම්කිසි taxeru වර්ෂය සඳහා taxeru කළ හැකි ආදායම කුමක්ද? ඒ වගේම මේ ගණනය කරන්නේ කෙසේද යන සියලු කාරණා තීරණය වන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත අනුව. එහෙනම් අපි බලමු 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව කුමක්ද taxeru කළ හැකි ආදායම කියන්නේ? එය ගණනය කරගන්න ආකාරය කෙසේද විය යුත්තේ කියන කාරණය නැත්නම් දේශීය ආදායම් බදු පනතේ සඳහන් විධිවිධාන මොනවද කියන එක අපි ප්‍රථමයෙන්ම සාකච්ඡාවට ලක් කරමු. එතකොට මිත්‍රවරුනි මෙම යම්කිසි පුද්ගලයෙකුගේ taxeru කළ හැකි ආදායම පිළිබඳව සියලුම කරුණු සඳහන් වන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ. එම වගන්තියට අනුව වාර්ෂික පුද්ගලයෙකුගේ යම්කිසි taxeru වර්ෂය සඳහා taxeru කළ හැකි ආදායම ගණන් බැලීමේදී කුමන ආදායම් ප්‍රභේදයන්ද අපි ආදායම් ලෙස සලකන්නේ? ඒ වගේම නිර්වාසික පුද්ගලයෙකුගේ යම්කිසි taxeru වර්ෂය සඳහා taxeru කළ හැකි ආදායම ගණනය කිරීමේදී කුමන ආදායම් ප්‍රභේදයන්ද අපි සැලකලා ගන්නේ කියන කාරණය ඉතාමත්ම පැහැදිලිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ සඳහන් වෙලා තිබෙනවා. සම්බන්ධයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 4A සහ 4A වගන්ති අදාළ වෙනවා. ඒ අනුව මිත්‍රවරුනි දේශීය ආදායම් පනතේ 4A වගන්ති අනුව වාර්ෂික පුද්ගලයෙක් කියන්නේ ශ්‍රී ලංකාවේ නිත්‍ය වාසය ඇති පුද්ගලයෙක් තමයි වාර්ෂික පුද්ගලයෙක් විදිහට සලකන්නේ. ඒතර ඒ සම්බන්ධයෙන් යම් විදිහක් තියෙනකොට නමුත් සරලව කිව්වොත් එහෙම ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙක් නම් අපිට ඔහු වාර්ෂික පුද්ගලයෙක් විදිහට සලකන්න පුළුවන්. එතකොට වාර්ෂික පුද්ගලයෙකුගේ taxeru කළ ආදායම ගණන් බැලීමේදී එම ඔහු ලබන ආදායම
කුමන මූලාශ්‍රයකින් පදනම් වුවත් එම පුද්ගලයාට යම්කිසි තක්සේරු වර්ෂයක් තුළදී ඔහුගේ සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම. ඒ කියන්නේ ඔහු යම්කිසි රැකියාවක යෙදලා ඉන්නවා නම් ඔහු රජයේ රැකියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලික අංශයේ රැකියාවක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔහු යම්කිසි රැකියාවක යෙදලා ඉන්නවා නම් එයින් ලැබෙන ආදායම අපි සලකන්නේ සේවා නියුක්ති ආදායම විදියට. එහෙනම් යම් පුද්ගලයෙක්ගේ තක්සේරු කළ ආදායම ගණන් බැලීමේදී ආදායම ලෙස ගණන් ගන්නා එක් ආදායම් ප්‍රභේදයක් තමයි සේවා නියුක්තියෙන් ඔහු ලබන ආදායම. ඒ වගේම යම්කිසි වාසික පුද්ගලයෙක් යම්කිසි ව්‍යාපාරයක යෙදලා ඉන්නවා නම් එම ව්‍යාපාරයෙන් ලබන එම ආදායමත් යම්කිසි තක්සේරු වර්ෂයකදී එම පුද්ගලයාගේ තක්සේරු කළ ආදායම ගණන් බැලීමේදී අපි සැලකලා ගන්නවා. ඒකෝට මෙතන ව්‍යාපාරය කියන්නේ ඕනෑම ව්‍යාපාරයක්. ඒ සිල්ලර් වේයන් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නැත්නම් බාහන නිෂ්පාදන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. කුමන හෝ ආකාරයේ ව්‍යාපාරයක්. ඒතර කුමන හෝ ආකාරයේ ව්‍යාපාරය කියන්නේ ඒක ව්‍යාපාරයක් ලෙස හඳුන්වන්නේ. නැත්නම් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කළා ව්‍යාපාරයක් ඒ පුද්ගලයා ව්‍යාපාරයක් කළ යම්කිසි ආදායම ලබනවා නම් එම ආදායමත් ඔහුගේ තක්සේරු කළ ආදායමේ කොටසක් විදිහට අපි සලකනවා. ඒ වගේම ආයෝජනය තුලින් ලබන ආදායම. ඒතර ආයෝජනය තුලින් ලබන ආදායම අපි සැලකුවාම යම්කිසි පුද්ගලයෙක් වාණිජ්‍ය බැංකුවක හෝ කුමන හෝ බැංකුවක එහෙම නැත්නම් අනුමත මූල්‍ය ආයතනයක ඔහුගේ මුදල් ඉතිරි කිරීමේ ගිණුමක හෝ එහෙම නැත්නම් ස්ථාවර තැන්පත් ගිණුමක තැන්පත් කිරීමෙන් ලැබෙන පොලිය අපිට ආයෝජන ආදායම විදිහට සලකන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔහු අපි හිතමුකෝ ඔහුගේ තියෙන අතිරික්ත මුදල් ඔහු කොටස් වෙළඳ පොලේ ආයෝජන කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල එහෙම නැත්නම් භාණ්ඩාගාර බැඳුම් කරවල එහෙම නැත්නම් ණය කරවල ඔහු ආයෝජන කරන්න පුළුවන්. එතකොට ඒවා අපි සලකන්නේ ආයෝජනය තුලින් ලැබෙන ආදායම විදිහට. එතකොට යම්කිසි පුද්ගලයෙක් එම තමුන්ගේ ඒ ආදායම් ආයෝජනය කිරීම තුළින් යම්කිසි පොලියක් ලබනවා නම් යම්කිසි ලාභයක් ලබනවා නම් එම මුදල් අපි සලකන්නේ ආයෝජනය කියන මූලාශ්‍රය තුලින් ඔහු ලබන ආදායමක් විදිහටයි. ඊළඟ ආදායම් ප්‍රභේද විදිහට අපි සලකන්න පුළුවන් වෙනත් ප්‍රභේදයන්ගෙන් ලැබෙන ආදායම්. ඒ කියන්නේ වෙනත් ප්‍රභේදයන්ගෙන් ලැබෙන ආදායම් කියන්නේ මම ඊට සඳහන් කළ මූලික ප්‍රභේදයන්ගෙන් හැරෙන්න. ඒ කියන්නේ සේවා නියුක්තියෙන් ලබන ආදායම, ව්‍යාපාර තුලින් ලබන ආදායම, එවත ආයෝජන තුලින් ලබන ආදායම හැරෙන්නට වෙනත් යම්කිසි මූලාශ්‍රයකින් අපි හිතමුකෝ ඔහුට යම්කිසි පුරස්කාරයක් ලැබෙනවා, නැත්නම් යම්කිසි වට්ටම් මුදලක් ලැබෙනවා. අන්න ඒක ආකාරයේ ඉහත ප්‍රධාන ආදායම් ප්‍රභේදයන් තුනට ඇතුළත් කළ නොහැකි වෙනත් කිසියම් හෝ ආදායම් ප්‍රභේදයන්ගෙන් ලැබෙන ආදායම් අපි සලකන්නේ වෙනත් ආදායම් ප්‍රභේදයන්ගෙන් ලැබෙන ආදායම් විදියට. එතකොට එහෙමනම් මිත්‍රරුනි යම්කිසි පුද්ගලයෙකුගේ යම්කිසි තක්සේරු වර්ෂයක තක්සේරු කළ හැකි ආදායම විදියට අපි සලකන්නේ ඔහුට එම තක්සේරු වර්ෂය තුළදී සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම, ව්‍යාපාර තුලින් ලැබෙන ආදායම, ආයෝජන තුලින් ලැබෙන ආදායම සහ වෙනත් ආදායම් ප්‍රභේදයන්ගෙන් ලැබෙන ආදායම යන මේ සියලුම ආදායම් ප්‍රභේදයන්ගේ එකතුව එම පුද්ගලයාගේ තක්සේරු කළ හැකි ආදායම නැත්නම් accessible income විදිහට අපි සලකනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ accessible income කියලා. අපි සිංහලෙන් සඳහන් කරනවා තක්සේරු කළ හැකි ආදායම කියලා. එහෙනම් මිත්‍රයෝ සරලව ගත්තොත් එimhe ඔන්න ඔය කාරණය තමයි වාර්ෂික පුද්ගලයෙකුගේ තක්සේරු කළ ආදායම විදිහට අපි සලකන්නේ. ඊළඟට අපි බලමු මිත්‍රයෝනි දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ නිර්වාසික පුද්ගලයෙක් සම්බන්ධයෙන් තක්සේරු කළ හැකි ආදායම ගණන් බලන ආකාරය. එතකොට එම වගන්තිය අනුව අදාළ තක්සේරු වර්ෂය තුළදී ශ්‍රී ලංකාව තුළ කිසියම් මූලාශ්‍රයකින් උද්ගත වන නැතොත් උපයා ගන්නා ආදායම් සියල්ලම එම පුද්ගලයාගේ තක්සේරු කළ හැකි ආදායම විදිහට සලකනවා. එතකොට මෙම කාරණේදී කලින් සඳහන් කරන ආකාරයටම සේවා නියුක්තිය ලැබෙන ආදායම, යම්කිසි ව්‍යාපාර කටයුත්තක් කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ ලබන ආදායම, එහෙම නැත්නම් ශ්‍රී ලංකාව තුළ යම්කිසි ආයෝජනයක් කිරීමෙන් ලැබෙන ආදායම සහ කලින් සඳහන් කළ ආකාරයටම වෙනත් ආදාය ප්‍රභේදයන්ගෙන් ලැබෙන ආදායම් සියල්ලේ එකතුව එම නිර්වාසික පුද්ගලයාගේ තක්සේරු කළ ආදායම විදිහට අපිට සලකන්න පුළුවන්.
එතකොට මිත්‍රවරුනි මේ සේවා නියුක්ති ආදායම යම් කිසි තක්සේරු වර්ෂය සඳහා සේවා නියුක්ති ආදායම යම් කිසි තක්සේරු වර්ෂය සඳහා ව්‍යාපාර තුලින් ලබන ආදායම යම් කිසි තක්සේරු වර්ෂය සඳහා ආයෝජන තුලින් ලබන ආදායම සහ වෙනත් ප්‍රභවයන්ගෙන් ලබන ආදායම් පිළිබඳව ඒවා ගණනය කරන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. නමුත් මම ඒකට මේ අවස්ථාව යොදා ගන්න නැහැ. ඊළඟ වීඩියෝ මගින් ඔබට මම පැහැදිලි කරනවා කොහොමද මොකද්ද මේ සේවා නියුක්ති ආදායම කොහොමද සේවා නියුක්ති ආදායම ගණන් බලන්නේ ඒ වගේම කොහොමද ව්‍යාපාරිකයන් ලබන ආදායම ගණන් බලන්නේ තක්සේරු කළක ආදායම ගණන් බලන්නේ කියන කාරණා මම ඉදිරියේදී සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙනවා. එතකොට දැනට යම්කිසි පුද්ගලයෙක්ගේ තක්සේරු කළක ආදායම ගණන් බැලීමේදී සැලකගන්නේ මම ඉහතින් සඳහන් කරන ලද ආදායම් ප්‍රභවය. එතකොට මිත්‍රවරුනි දේශීය ආදායම් කොමසාරි ජෙනරාල්වරයා විසින් මෙම බැංකු තැන්පතු මත අය කරන අත්තිකාරම් බද්ධ සම්බන්ධයෙන් නිකුත් කරලා තියෙන චක්‍රලේඛ වලට අනුව යම්කිසි පුද්ගලයෙකුට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ එම බද්ධ අය නොකරන ලෙස ඔහුට ඉල්ලීමක් නැත්නම් ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකි වන්නේ එම පුද්ගලයාගේ යම්කිසි තක්සේරු වර්ෂය තුළදී ඔහු ලබන තක්සේරු කළක ආදායම රුපියල් ලක්ෂයකට වඩා අඩු නම් පමණයි. එහෙමනම් යම්කිසි පුද්ගලයෙක්ගේ යම්කිසි තක්සේරු වර්ෂය සඳහා ලබන ඔහු ගණනය වන තක්සේරු කළක ආදායම රුපියල් ලක්ෂ 18ට වැඩි නම් ඔහුට ස්වයං ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් තිබෙනවා. නමුත් ඔහුගේ බදු තමුන්ගේ අදාළ ඉදිරි කිරීම මත අය කරන බදු අඩු කිරීම ඔහුට වළක්වා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට මිත්‍රවරුනි මෙම තක්සේරු කළක හැකි ආදායම ගණන් බලන ආකාරය සම්බන්ධයෙන් මම ඔබට උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරන්නම්. එතකොට පළවෙනි උදාහරණය අපි මම මෙම අභ්‍යාසය මගේ මෙම වීඩියෝ තුල මම ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට ඒක බලා ගන්න පුළුවන් විස්තරාත්මකව. නමුත් මම ප්‍රකාශ කරන්නම් මොකක්ද ගැටලුව කියන එක. ඒතර අපි හිතමු මේ විදිහට පළවෙනි උදාහරණය විදිහට පියල් මහත්මයා වර්ලත් සිවිල් ඉංජිනේරුවෙක්. ඔහු රජයේ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කළා. ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව විශ්‍රාම යනවා. එතකොට ඔහුට ලැබෙනවා යම්කිසි ඔහුට 2025-26 තක්සේරු වර්ෂය සඳහා මෙන්න මේ පහ සඳහන් ආදායම් ලැබීමට අපේක්ෂිතයි. එතකොට ඒ අනුව බලමු ඔහුගේ තක්සේරු කළක ආදායම ගණන් බලන්නේ කොහොමද කියන කාරණය. එතකොට ඔහුට ලැබෙන පළවෙනි ආදායම් මාර්ගය නැත්නම් පළවෙනි ආදායම තමයි ඔහු රාජ්‍ය සේවයේ ඊදී ඉඳලා අවුරුදු 36ක් පමණ රාජ්‍ය සේවයේ ඉඳලා ඔහු විශ්‍රාම ලැබීමෙන් පසුව ඔහුට ලැබෙන විශ්‍රාම වැටුප. ඔහුට මාසෙකට රුපියල් 1,10,000ක් වැනි විශ්‍රාම වැටුපක් ඔහුට ලැබෙනවා රජයේ සේවයේ දීම වෙනුවෙන්. එයට අමතර මිත්‍රෝනි ඔහු බැංකු කිහිපයක ස්ථාවර තැන්පත් සහ ඉතිරි කිරේ තැන්පත්වල මුදල් ආයෝජනය කරලා තිබෙනවා. ඔහුට එම ආයෝජන තුලින් ඒ තැන්පත් තුලින් ඔහුට මාසකට රුපියල් 1,15,000ක් පමණ ආදායමක් ලැබෙනවා. ඒ විතර නෙමෙයි මිත්‍රෝනි. ඔහු වර්ලා සිවිල් ඉංජිනේරුවෙක්. ඒ නිසා ඔහු තමුන්ගේ හැකියාව නිපුණතාවය පාවිච්චි කරලා ඔහු යම් සිවිල් ඉංජිනේරුමේ උපදේශන සේවා සපයනවා. එතකොට ඒ වගේ සිවිල් ඉංජිනේරුමේ උපදේශ සේවා සැපයීම මගින් ඔහු මාසෙකට රුපියල් 75,000ක් වැනි මුදලක් ඔහු අමතර ආදායම ලෙස ලබනවා. හරි. එහෙනම් මිත්‍රයෝ දැන් අපි බලමු පියල් මහත්මයාගේ තක්සේරු කළක ආදායම. ඒ කියන්නේ 25-26 තක්සේරු වර්ෂය සඳහා ලැබෙයි අපේක්ෂිත ආදායම අනුව ඔහුගේ 25-26 තක්සේරු වර්ෂය සඳහා තක්සේරු කළක ආදායම අපි ගණන් බලන්නේ කොහොමද කියන කාරණය. එතකොට මම මෙහිදී ප්‍රථමයෙන් සඳහන් කළ ආදායම් ප්‍රභවය තමයි ඔහු රාජ්‍ය සේවයේ ඉංජිනේරුවෙක් විදිහට කටයුතු කළා. ඔහුගේ විශ්‍රාම යාම නිසා ඔහුට ලැබෙන මාසික විශ්‍රාම වැටුප රුපියල් 1,10,000ක්. හරි. එතකොට දේශීය ආදායම් පනත අනුව යම්කිසි රාජ්‍ය නිලධාරියෙක් රජයේ සේවයේ යෙදিলা විශ්‍රාම ගැනීම වෙන අනතුරුව
ඔහු ලබන විශ්‍රාම වැටුප ආදායම් නැත්නම් ආදායම් බද්දේ නිදහස්. නැත්නම් එම විශ්‍රාම වැටුප බද්දට යටත් වෙන්නේ නැහැ. එහෙමනම් ඔහුගේ taxeeru කළ හැකි ආදායම් ගණන් බැලීමේදී ඔහු ලබන මාසික විශ්‍රාම වැටුප අපි සැලකිලිට ගන්නේ නැහැ. එය නිදහස් කළ හැකි ආදායම විදිහට තමයි සලකන්නේ. එතකොට මම සඳහන් කළා ඊළඟට ඔහුගේ තියෙන අතිරික්ත මුදල් ඔහු බැංකු කිහිපයක ආයෝජන කළා ස්ථාන තැන්පතු සහ ඉදිරියේ තැන්පතු මත එම ආයෝජනය කිරීම තුළින් ඔහු මාසකට රුපියල් 1,15,000ක පමණ පොලි ආදායමක් ලබනවා. හරි. එහෙමනම් ඔහු මාසකට ලබන රුපියල් 1,15,000ක පමණ පොලි ආදායමක්. එහෙමනම් ඔහුට වාර්ෂිකව ලැබෙන පොලි ආදායම රුපියල් ලක්ෂ 9ක් වෙනවා. හරි. එහෙනම් අපි බලමු මේ මිත්‍රෝනි ඔහුගේ ඊළඟ ආදායම මාර්ගය මොකක්ද කියලා. මම සඳහන් කළ විදිහටම ඔහුගේ තියෙන අතිරික්ත මුදල් වාණිජ්‍ය බැංකු කිහිපයක සහ මූල්‍ය ආයතන කිහිපයක ආයෝජනය කරනවා ස්ථාර තැන්පත් සහ ඉදිරියේ තැන්පත් වල. ඒතර ඔහුට පොලි ආදායම ලෙස මාසිකව ලැබෙන රුපියල් 1,15,000ක මුදල් ලැබෙනවා. හරි. එහෙමනම් ඔහු එම taxeeru වශයෙන් සඳහා ලබන මුළු පොලි ආදායම වෙනවා රුපියල් 13,80,000ක්. එහෙමනම් එම රුපියල් 13,80,000 ඔහුගේ taxeeru කළ හැකි ආදායම ගණන් බැලීමේදී අපි සැලකල ගත යුතුයි. ඒ වගේම ඔහු උපදේශ සේවා සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. හරි. එහෙමනම් ඔහුගේ උපදේශ සේවා සපයා ගැනීමේ ව්‍යාපාරය තුළින් මාසකට රුපියල් 75,000ක ආදායම ලබනවා. එතකොට එහෙමනම් ඔහු ඒ taxeeru වර්ෂය සඳහා ලැබෙන ඒ කියන්නේ ව්‍යාපාර කටයුත්ත තුළ ලැබෙන ආදායම වන්නේ රුපියල් ලක්ෂ 9ක්. එහෙමනම් එම රුපියල් ලක්ෂ 9ත් ඔහුගේ ඒ අදාළ taxeeru වර්ෂයේ taxeeru කළ හැකි ආදායම කොටසක් විදිහට සලකන්න පුළුවන්. එහෙමනම් මිත්‍රවරුනි එතකොට ඔහුට ආදායම් ප්‍රභේදයන් තුනක් තිබ්බා. ඔහුට ලැබෙන විශ්‍රාම වැටුප, ඒ වගේම බැංකු තැන්පත් වලින් ලැබෙන පොලි ආදායම සහ ඔහුගේ උපදේශ සේවා සැපීමේ ව්‍යාපාරය තුලින් ලැබෙන ආදායම. එතකොට මෙම ආදායම් ප්‍රභේදයන් තුනෙන් පළමු ආදායම් ප්‍රභේදය බද්දෙන් නිදහස් වෙනවා. ඒ මොකද ඔහු රාජ්‍යයේ රැකියාවක් කිරීම තුලින් ලබන විශ්‍රාම වැටුප නිසා. එහෙමනම් ඔහුගේ taxeeru කළ හැකි ආදායමට ගණන් ගන්න අපි ඔහු බැංකු තැන්පත් තුලින් ලබන පොලි ආදායම වෙන රුපියල් 13,80,000 සහ ඔහුගේ උපදේශ සැපීමේ ව්‍යාපාරය තුලින් ඔහුට ලැබෙන රුපියල් ලක්ෂ 9 ආදායම. එතකොට මෙම ආදායම දෙකේ එකතු වෙනවා රුපියල් 22,80,000ක්. ඔහුගේ මෙම ආදායම් ප්‍රවේශ දෙකෙන් ලැබෙන ආදායම රුපියල් 22,80,000යි. එහෙමනම් ඔහුගේ 25-26 taxeeru වර්ෂයේ taxeeru කළ හැකි ආදායම වන්නේ රුපියල් 22,80,000යි. හරි. එහෙමනම් මිත්‍රෝනි ගැටලුව පැහැදිලි. ඔහුගේ 25-26 taxeeru වර්ෂය සඳහා ඔහු ලබන ආදායම රුපියල් ලබන taxeeru වර්ෂයේ ආදායම රුපියල් ලක්ෂ 18කට වඩා වැඩි. ඒතර ඔහු ලබන 22,80,000ක ආදායමක් ලබනවා. එහෙමනම් ඔහුට හිමිකමක් නැහැ ඔහුගේ තැන්පත් මත අය කරන පොලිය නිදහස් කර දෙන ලෙස සුවම් ප්‍රකාශයක් කිරීමට. මොකද දේශීය ආදායම් පනත දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ලද චක්‍රලේඛය අනුව එම පොලි ආදායම නිදහස් කරන්න කියලා සුවම් ප්‍රකාශයක් කරන්න අවස්ථාව තියෙන්නේ රුපියල් ලක්ෂ 18කට වඩා අඩු ආදායම ලබන පුද්ගලයෙකුට පමණයි. එහෙමනම් පියාල් මහත්මයාට එම ස්වයං ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව නැහැ. ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරිපත් කළත් ඔහුට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මිත්‍රෝනි ඔහුගේ මුළු taxeeru කළ ආදායම 22,80,000ක් වුණා. එයින් රුපියල් 13,80,000ක් වන්නේ තැන්පත් මත ලැබෙන පොලි ආදායම. එතකොට එහෙමනම් ඔහුගේ 10%ක අත්තිකාරම් බද්දක් ඒ සම්බන්ධයෙන් අයකර ලබනවා. එහෙමනම් ඔහු ඒ තමුන් ලබන එම තැන්පත් පොලිය වෙන රුපියල් 13,80,000ක ආදායම මත 10% කියන්නේ ඔහුගේ අත්තිකාරම් බද්ද ලෙස 1,38,000ක් අදාළ බැංකු මගින් අය කරගෙන ලබනවා. අය කරගෙන එම මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීම සිදු කරන ලබනවා. හොඳයි මිත්‍රවරුනි අපි තව උදාහරණයක් සලකා බලමු.
පද්මශ්‍රී මහත්මයා අවුරුදු 36ක් පමණ රජයේ සේවයේදීලා ශ්‍රී ලංකා ගණකාධිකාර සේවයේ විශේෂ ශ්‍රේණියේ ගණකාධිකාරීවරයෙක් සිට 2024 දෙසැම්බර් මාස විශ්‍රාම රජයේ සේවය විශ්‍රාම යනවා. එතකොට ඔහුගේ ආදායම් ප්‍රමාණ කිහිපයක් පහත දක්වලා තියෙනවා. ඒ අනුව 25 26 තාක්ෂීරු වර්ෂය සඳහා ඔහුගේ තාක්ෂීරු කළ ආදායම අපි ගණනය කරමු. ඔහු රජයේ සේවයේ යෙදීම හේතුවෙන් ඔහු මාසික විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1,15,000ක ආදායම ලබනවා. ඒ වගේම ඔහු රාජ්‍ය සේවයේ විශ්‍රාම යන පසු විදේශ ව්‍යාපෘතියක ව්‍යාපෘති ගණකාධිකාරීවරයා ලෙස සේවය කිරීමෙන් මාසකට රුපියල් 1,46,775ක වැටුපක් ලබනවා. ඔහුගේ ස්ථාවර සහ ඉතිරි කිරීමේ තැන්පතු මත රුපියල් 54,000ක මාසික පොලි ආදායම ලබනවා. ඒ වගේම ගෙවල් කුලී ආදායම ලෙස මාසකට රුපියල් 40,000ක කුලී ආදායමක් ඔහුට හිමි වෙනවා. බදු උපදේශන සේවා සැපීම තුලින් ඔහු මාසකට රුපියල් ලක්ෂයක පමණ ආදායමක් උත්පාදනය කරගෙන ලබනවා. ඒ වගේම ඔහු විනෝදාංශය ලෙස පවත්වාගෙන ලබන YouTube channel එක මගින් ඔහු මාසකට රුපියල් 25,000ක පමණ ආදායම ලබනවා. එහෙනම් අපි බලමු 25 26 තාක්ෂීරු වර්ෂය සඳහා පද්මශ්‍රී මහත්මයාගේ තාක්ෂීරු කළ හැකි ආදායම ගණන් බලන්නේ කොහොමද කියලා. එතකොට බලමු ඔහු සේවා නියුක්තිය ලබන ආදායම සම්බන්ධයෙන්. ඔහු රජයේ සේවයේ යෙදීම නිසා ඔහුට ලැබෙන විශ්‍රාම වැටුපක් මාසකට රුපියල් 1,15,000ක පමණ. නමුත් රජයෙන් ලබන විශ්‍රාම වැටුප බද්ධ නිදහස නිසා එම මුදල අපි ඔහුගේ තාක්ෂීරු කර හැකි ආදායමට ගණන් බලන්නේ නැහැ. ඊට අමතරව ඔහු විශ්‍රාම යාමෙන් පසු කොන්ත්‍රාත් පදනමින් විදේශීය ව්‍යාපෘතියක ගණකාධිකාරීවරයෙක් විදිහට සේවය කළා. මාසකට රුපියල් 1,46,775 ලබනවා. ඒ අනුව ඔහු වාර්ෂිකව රුපියල් 17,61,300ක වැටුපක් ලබනවා. ඒ වගේම ඔහු මාසකට රුපියල් 54,000ක පමණ බැංකු පොලියක් ලබනවා. ඒ අනුව ඔහුට වාර්ෂිකව රුපියල් 6,96,000ක පමණ බැංකු පොලිය ආදායම ලැබෙනවා. ඔහු ව්‍යාපාරයක් ලෙස බදු උපදේශන සේවා සැපීම තුලින් ඔහු ව්‍යාපාර ආදායම ලෙස ලැබෙනවා මාසකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 12ක් එම තාක්ෂීරු වර්ෂය සඳහා. ඒකම ඔහුගේ වෙනත් ආදායම ලෙස ඔහු ගෙයින් කොටසක් කුලියට ලබා දීලා කුලිය ආදායම ලෙස ලබන රුපියල් 40,000ක් පමණ මුදලක් මාසකට යනුව වසරක රුපියල් 4,80,000ක පමණ කුලිය ආදායම ලබන වෙනත් ආදායම ලෙස. ඊට අමතරව ඔහු YouTube channel එකක් පවත්වාගෙන යාම හේතුවෙන් ඔහුට මාසකට රුපියල් 25,000ක පමණ ආදායමක්, ඒ අනුව වාර්ෂික රුපියල් ලක්ෂ 3ක ආදායමක් ලැබෙනවා. ඒතකොට ඒ අනුව ඔහුගේ ආදායම් ප්‍රභවයන් තිබෙනවා 4ක්. ඒ කියන්නේ සේවා නියුක්තියෙන් ඔහු ලබනවා රුපියල් 17,61,300ක්, පොලි ආදායමෙන් ලබනවා ඔහු 6,96,000ක් වාර්ෂිකව, ව්‍යාපාර ආදායමෙන් ලැබෙනවා රුපියල් ලක්ෂ 12ක් වාර්ෂිකව, ඒ වගේම වෙනත් ආදායම් ලෙස 7,80,000ක්, ගෙවල් කුලී ආදායම 4,80,000ක් සහ YouTube channel එක මගින් ලක්ෂ 3ක වෙනත් ආදායම විදිහට ලබනවා. ඒතකොට ඒ අනුව ඔහුගේ මුළු ආදායම වෙනවා වාර්ෂික තාක්ෂීරු කළ හැකි ආදායම. ඒ කියන්නේ 25 26 තාක්ෂීරු වර්ෂය සඳහා තාක්ෂීරු කළ හැකි ආදායම රුපියල් 44,45,300ක් වෙනවා. ඒ අනුව මිත්‍රවරුනි, දැන් ඔහුට පුළුවන් ද ඔහුගේ තැන්පත් පොලි මත ලබන රුපියල් 6,90,000 පොලි ආදායම සඳහා ඒව පොලි මුදල් විනාශ කරන්න කියලා ස්ව ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න බෑ. ඔහුට බෑ. මොකද ඔහුගේ ඒ අදාළ තාක්ෂීරු වර්ෂයේ තාක්ෂීරු කර හැකි ආදායම රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි. එහෙනම් ඔහුටත් ස්ව ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ලැබෙන්නේ නැහැ. ඒ අනුව ඔහුගේ තැන්පතු පොලි මත රුපියල් 69,600ක අත්තිකාරම් බදු මුදල බැංකු විසින් අය කරනු ලබනවා. ඒම මුදල ඔහුට ලබා ගැනීම හැකියාවක් නැහැ. හැබැයි විශේෂ අවස්ථාවක් තියෙනවා. මොකද දැන් ඔහු ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. ඒතකොට එහෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් කියන පදනමින් ඒ කියන්නේ
නිකුත් කළා තියෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් පොලි ආදායම නැවත රිෆන්ඩ් කිරීම සඳහා ඒ අනුව ඔහුට එම රිෆන්ඩ් කිරීම සඳහා ඉල්ලීම කළා. ඔහු ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදිහට රිෆන්ඩ් කිරීම සඳහා ඉල්ලීම කළා එම මුදල ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා කියන එකයි මම අදහස් කරන්නේ. මම හිතන්නේ ඒක නිවැරදි යුතුයි. එතකොට ඒ අනුව ඔහුට ඒ පොලි මුදල ඒ මාර්ගයේ ඒ පදනම මත ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් කියන පදනම මත නිදහස් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙම වීඩියෝ මගින් මම අදහස් කළේ ඔබට තක්සේරු කළ හැකි ආදායම කියන්නේ මොකක්ද? ඒ ගණනය කරගන්න කරන්නේ කුමන ආකාරයෙන්ද කියන එක සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් ලබා දීමයි. මම හිතන්නේ එය බොහෝ දුරට ඉෂ්ට වෙන්න ඇතයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම බැංකු පොලි මත අත්තිකාරම් බදු මුදල් අය කිරීමේදී රුපියල් ලක්ෂය 18 සීමාව ගණනය කරන ආකාරය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇතයි සිතනවා. කෙසේ වෙතත් මම හිතන පුරවැසියන් වශයෙන් අපි යම්කිසි ආදායමක් ලැබෙනවා නම් රජයට බදු ගෙවීම අපේ යුතුකමක්. විශේෂයෙන් වර්තමානයේ පවතින රජය ඒ බදු මගින් පුරවැසියාගේ සංවර්ධනය සඳහා විශාල වැඩසටහනක් කරයි කියන බලාපොරොත්තුව විශ්වාසය අප තුළ තියෙනවා. ඒ නිසා ඔබට හැකි පමණ බදු ගෙවීම තුළින් ඔබට ලැබෙන ආදායමින් දුප්පත් ජනයාට ඒ අවශ්‍ය සංවර්ධනය නැත්නම් ඒ අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා දායක වෙන්න කියන ඉල්ලීම මම කරනවා. ඉතින් මිත්‍රෝනි මාගේ හීම්මාමා channel එක subscribe මගින් මගේ channel එක තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ආයිබෝවන්.